සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා බිස්නස් පාර්ට්නර් YouTube channel එකට සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාම. අද අපි මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ 2026 අවුරුද්දේ ඔයාගේ ව්‍යාපාරය සංවර්ධනය වෙනුවෙන් ණය මුදලක් ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. පළවෙනි ණය යෝජනා ක්‍රමය තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලබා දෙන ණය. මේ ණය යෝජනා ක්‍රමය යටතේ උපරිමය මිලියන 50ක දක්වා ණය මුදලක් ලබා ගන්න පුළුවන්. 106ක පොලි අනුපාතයක් අය කරන මේ ණය මුදල වසර 10ක කාලයක් ඔයාට ගෙවන්න ලබා ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි උපරිම අවුරුදු 2ක සහන කාලයකුත් ඔයාට මේ ණය යෝජනා ක්‍රමය හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ණය මුදල ලබා දීමේ අරමුණ තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම. එතකොට තොග හා සිල්ලර වෙළඳාම මත්පැන් හා දුම්කොළ ව්‍යාපාර කියන මේ ශේෂ්ත්‍ර ටික හැරුණාම අනිත් ඕනෑම ශේෂ්ත්‍රයක ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මෙම ණය යෝජනා ක්‍රමය හරහා ණය මුදලක් අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, සනස සංවර්ධන බැංකුව, පෑන් ඒෂියා බැංකුව, අමානා බැංකුව මෙන්න මේ කියන ඕනෑම බැංකුවක් කරා ඔයාට මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. දෙවැනි ණය යෝජනා ක්‍රමය තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමය. මෙම ණය යෝජනා ක්‍රමය හරහා උපරිම මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම ණය යෝජනා ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි මෙම ණය යෝජනා ක්‍රමයත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැනීම සඳහා තමයි ලබා දෙන්නේ. එතකොට ඒකෙදී ප්‍රධාන වශයෙන්ම ඔබේ ව්‍යාපාරයේ ආයෝජන අවස්ථා වැඩි දියුණු කිරීම වෙනුවෙන් තමයි මෙම ණය යෝජනා ක්‍රමය අයදුම් කිරීමේ හැකියාව පවතින්නේ. මෙම ණය යෝජනා ක්‍රමය තොග හා සිල්ලර වෙළඳාම මත්පැන් හා දුම්මැටි ව්‍යාපාරය කියන මේ ශේෂ්ත්‍ර ටික හැරුණාම අනිත් ඕනෑම ශේෂ්ත්‍රයක් වෙනුවෙන් අයදුම් කරන්න පුළුවන්. මෙම ණය යෝජනා ක්‍රමය සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා අයදුම් කිරීමේ හැකියාවත් සලසලා දීලා තියෙනවා. ඉතින් අද අපි කතා කරේ 2026 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ රජය විසින් හඳුන්වලා දීලා තියෙන තවත් අඩු පොලි ණය යෝජනා ක්‍රම දෙකක් පිළිබඳව. ඔයත් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මේ ණය මුදලක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඊටාම වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් තුලින් හම්බෙමු. එතකන් සුබ දවසක්.